හයියලුවනේ අද නම් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කුකින් වීඩියෝ එකක් නන් නෙමෙයි. දැක්කනේ. මම දානෙට ළමයින්ට කෑම හදනවා. ඇහුණ නේද යාළුවනේ හස්බන්ඩ් කිව්වා අපි අද මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඔව් එයා කිව්වා වගේම අද අපි මේ කරන්න යන්නේ අපි දෙන්නගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ළමා නිවාසයකට දානයක් දෙන්න. මේකට අවශ්‍ය කෑම ටික තමයි අපි මේ රෙඩි කරන ගමන් ඉන්නේ. මට ඉතින් මේ වගේ කෑම ප්‍රමාණයක් තනියෙන් හදන්න බැරි හින්දා අපි මේ දානේ හදන්න සූදානම් කරගත්තේ අපේ අම්මලා ගෙදර. අපි මේ දානේ දෙන්න යන තැන ඉන්නේ අවුරුදු 5ට අඩු චූටි බබාලා. ඉතින් එයාලට චිකන් මාළු එහෙම ලොකුවට එපා කියලා බිත්තර තමයි අපෙන් රික්වෙස්ට් කරලා තිබ්බේ. ඔය ඉන්නේ ඉතින් අපේ ලොකු මහත්තයාත් දානේ වැඩවලට බහැලා. එයා තමයි ඉතින් මෙතන තියෙන අමාරුම වැඩේ කරන්නේ. අපි මේ දානිය සඳහා සූදානම් කරේ එළවලු බත් හදලා, අලකිරි හොදි හදලා, කට්ලට්, බිත්තර තම්බල, ආයි අපි හැදුවා කජු මිශ්‍ර පපඩම් බෙදුමකුත්. අතුරුපසට එයාලා අපෙන් ඉල්ලලා තිබ්බේ යෝගට්. මොකද චූටි බබාලි හින්දා ගොඩාක් පැන් රස දේවල් එපා කියලා කිව්වා. එතන ඉන්න හැම බබාටම අවුරුදු 5ට අඩුයි. ඉතින් අපිට හිතුණා එයාලව තවත් සතුටු කරන්න මේ වගේ සොෆ්ට් ටොයිස් ටිකක් ගන්න. මෙච්චර වැඩ තියෙන ASCII අපේ හස්බන්ඩ් කරන බරසුරුතර ටිකක් බලන්නකෝ යාලා. Ini apa nih? Sigal. Ini dia ya. මට මේ දේවල් මෙමරිස් විදිහට වීඩියෝ කරලා දෙන්න කිව්වම එයා කරලා තියෙන වැඩේ තමයි ඉතින් ඕක. ඇහුණනේ යාළුවනේ අපේ අම්මා තමයි වීඩියෝ විරෝධී සංගමේ සභාපති. චූටි බබාලි ඉන්න තැනට ගිහින් අපි මුලින්ම කරේ බුද්ධ පූජාව තියෙන එක. අපි ඉතින් මෙතනින් එහාට වෙච්ච කිසිම දෙයක් වීඩියෝ කරේ නෑ. මොකද චූටි බබාලගේ පෞද්ගලිකත්වය අපි රකින්න ඕනේනේ. අපි දෙන්නගේ ඇනිවර්සරි දවසේ මේ වගේ ලොකු පින්කමක් කරන්න ලැබුණ එක අපි දෙන්නට ගොඩාක් සතුටුයි. අපි තනියෙන් පාටි දාලා විනෝද දෙනවට වැඩිය මේ චූටි පැටවුන්ගේ හිනාව දැක්කාම අපිට වෙන කිසිම දෙයක් ඕනේ නෑ. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. එතකන් ඔයාලා හැමෝටම බුදු සරණයි.